ආයුබෝවන් 2025 සෙනසුරු මාරුවට අදාළව මගේ මේ වන විට මේෂ වෘෂභ මිථුන කටක ලග්න වලට අදාළව වීඩියෝ නිකුත් වෙලා තියෙනවා. එතකොට එතනදී සමහර අය කමෙන්ට් වලින් අහලා තිබුණා දෝෂාරෝපණය කරලා තිබුණා මේ මොකද මේ තරම්ම අගුණ කියන්නේ සුබ කියන්නේ අඩු මොකද කියලා අහලා තිබුණා ගොඩක් අය කමෙන්ට් වලින්. නමුත් ශාස්ත්‍රීයව ගත්තාම මේ හැම වීඩියෝ එකකම කොටස් 12කට චන්ද්‍රයා සිටි ආකාරය අනුව මිනිසුන් බෙදලා ඒ 12න් 3 කොටසකට සුභාකාරයක් දක්වන බව සම්පූර්ණ සමස්ත වීඩියෝ එක බැලුවොත් හැම ලග්නයකම මෙහෙම තියෙන බව ඔබට වටහා ගත හැකි වෙනවා. ඇත්තටම ඒකට හේතු වෙන්නේ මේ නූතන කාලයේදී ගොඩනැගිලා තියෙනවා ලග්නයට සාපේක්ෂව සෙනසුරාගෙන් බලන්න කියලා මේ ග්‍රහ මාරුව. ඇත්තටම ඒක බොහොම බොළඳ අදහසක්. ඒක ඇත්තටම මූල ග්‍රන්ථවලත් ඔය ඵලදීපිකා වගේ මූල ග්‍රන්ථවල සඳහන් වෙන්නේ නැහැ එහෙම චන්ද්‍රයාට සාපේක්ෂව බලන්න කියලා තමයි මූල ග්‍රන්ථ සියල්ලකම සඳහන් වෙන්නේ. වගේම වර්තමානයේ ජීවතුන් අතර නැතත් මෑත කාලීනව සිටි විශිෂ්ට දෛවඥයෙක් වෙච්ච බී.වී. රාමන් මැතිතුමාත් ඒ වගේම නරසිම්හ රාව් වගේ විශිෂ්ට දෛවඥයනුත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා චන්ද්‍රයාට සාපේක්ෂව චන්ද්‍රයා සිටි තැනින් තමයි සෙනසුරු මාරුව ගැනගත යුත්තේ කියලා. මේකම වඩාත් සරලව කියනවා නම් යම් ලග්නයකින් ඉපදිලා අපි උදාහරණයක් විදිහට කටක ලග්නය කියලා ගත්තොත් කටක ලග්නේ චන්ද්‍රයා ස්ථාන පළමු වෙන්නේ දෙවැනි ඔය ආකාරයෙන් ස්ථාන 12ෙම සිටි 12 දෙනෙක් තෝරා ගත්තොත් ඔවුන්ට සෙනසුරු මාරුව සුබ වෙන්නේ මේ 12 දෙනාගෙම 3 දෙනෙක්ට පමණයි ශාස්ත්‍රීයව. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද බොහොම මේ වැරදි අදහසක ගොඩක් දෙනෙක් ඉන්නවා. ඇත්තෙන්ම මේ සෙනසුරු මාරුව සුබ වෙන්නේ එහෙම ගත්තොත් ලෝක ජනග්‍රහණයෙන් 12න් 3 පාංගුවකට පමණයි. මේක භාගයක් විදිහට සුළු කරලා ගත්තාම 4න් 1කට පමණයි. අපේ රටේ ගත්තත් ලංකා ජනතාවගෙන්ටත් ඒ ටිකමයි. ලංකා ජනතාවගෙන් 4න් 1කට පමණයි මේක සුබ වෙන්නේ. කියන 4න් 3කට සෙනසුරුගේ ගෝචරය ශාස්ත්‍රීයව අසුබයි. සාමාන්‍ය ලංකාවේ ජනග්‍රහණය ගත්තාම මිලියන 22ක් පමණ ඉන්නවා. මිලියන 22කින් 4න් 1ක් කියන්නේ මිලියන 5.5ක් ලක්ෂ වශයෙන් ලක්ෂ 55කට සුබයි. ඒ කියන්නේ ලක්ෂ 165කට සෙනසුරු මාරුව ශාස්ත්‍රීයව සුබදායක වන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් එනවා ලක්ෂ 165කට අසුබ නම් බහුතරයක් දින ඔබත් මමත් ඇතුළු ගොඩක් දෙනෙක් අයිති වෙන්නේ මේ ලක්ෂ 165ට නිසා අගුණ අසුබ ගොඩටනි. එහෙමනම් ලංකාවේ මේ ඉන්න ලක්ෂ 165ට අයිති අපි හැමෝටම මේ කාලේ අසුබද? එනම් මේ ඉදිරි කාලේ අවුරුදු 2යි මාස 2ක් අගුණද අපිට? ඕකම වෙනත් වචන වලින් කෙනෙක් අහලා තිබුණා "අයි බං ඔබ හොඳක් කියන්නේම නැත්තේ" කියලා මේ පලාපල කියද්දි. ඇත්තටම ශාස්ත්‍රීයවට අපිට එහෙම අයිතියක් නැහැ කියන ඍෂි මත මූල ග්‍රන්ථවල මූලික සිද්ධාන්තවල පිටින් යන්න අපට අවසරයක් නැහැ. ඊට යටත් සෙනසුරු මාරුව ඇත්තෙන්ම ලක්ෂ 165කට අගුණ බව කියන්න වෙනවා. මෙතනදී මේ දක්වා කාලයක් බොහොම දුක්ඛිත කාලයක් ගත කරපු අයත් හිතන් ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය හොඳ කාල ගත කරපු අයත් හිතන් ඉන්නවා මෙහෙමනම් ඉතින් අපිට එහෙමනම් ඉදිරි අවුරුදු 2යි මාස 2ක් ඉවරයි නේද කියලා. ඇත්තෙන්ම එහෙම බිය යුත්තේ නැහැ. බිය යුත්තේ ඔබේ උප්පත්ති ලග්නයට මේ වන විට උප්පත්ති ලග්නයට සාපේක්ෂව තද බලපාපී මාරක පාපී ග්‍රහයන් දුර්වලව පීඩිතව සිට ඒ ග්‍රහයා බලහීනව සිට ඒ ග්‍රහයන්ගේ අතුරු දස්සා මහ දස්සා කාලයක් යන අතරතුර ඔබට මේ අසුබදායක සෙනසුරුගේ ගෝචර තත්වය තියෙනවා නම් තමයි ඔබ බියවිය යුත්තේ. එවිට තමයි අගුණදායක අසුබදායක බව ඔබට බලපවත්තන. ඒ වගේම ඔබේ හඳහනේ 22 වෙනි දර්කානාධිපතියා ඊටාම දුර්වල තත්වය පාපග්‍රහයන්ට මැදි වෙලා බොහොම අසුභ ආකාරයෙන් පීඩිතින් ඒ ග්‍රහයාගේ දසා අතුරු දසා කාලෙකුත් යනවා නම් සෙනසුරුගේ මාරුවත් ඔබට සුබ නැත්නම් අන්න එවිට ඔබ බියවිය යුතුයි. යම් ආකාරයකට බියවිය යුතුයි කියන්නේ ඔබ මීට සූදානම් විය යුතුයි කියන දේ. එහෙමත් නැත්නම් දුර්වල වෙච්ච රාහු කේතුගේ අසුබ තැනක ස්ථානගත වෙච්ච ඔය අටවැන්නේ වගේ සිටි කේතුගේ දසා කාලයක් පාපග්‍රහයන්ට මැදි වෙලා පාප දෘෂ්ටි ලැබලා සිටි රාහුගේ කේතුගේ සෙනසුරුගේ මහ දසා කාලයක දුර්වලව සිටි ඔබට ගත වෙනවා නම් එම සෙනසුරුගේ මහ දසා අතුරු දසා කාලයක් ඔබ යම් ආකාරයකට බිය යුතුයි. ඊටත් වැඩි ඔබ ඒට සූදානම් විය යුතුයි ඒ තත්වයට ගැළපෙන ආකාරයට සැකසෙන්න. නමුත් ඔබට මේ වන විටත් ඒ වගේම සෙනසුරු මාරුවෙන් පසුත් ඉදිරි කාලයේදී මේ අවුරුදු 2යි මාස 2කදී බලවත් යෝගකාරක ග්‍රහයන්ගේ ඊටාම බලවත් ආකාරයෙන් සිටි යෝගකාරක ග්‍රහයන්ගේ සුබ ග්‍රහයන්ගේ දසා කාලයක එහෙම නැත්නම් බලවත් සිටි රාහු කේතුගේ උනත් සෙනසුරුගේ ඊටාම ප්‍රබලව සිටි සෙනසුරුගේ දසා කාලයක සුබස්ථානගතව සිටි සෙනසුරුගේ දසා කාලයක දී ඔබ මේ සෙනසුරු මාරුවට ඇත්තෙන්ම අස්ථාන විය යුතු තත්වයක් නැහැ. විශේෂ අගුණයක් වෙනකොට සමහරට ඔබට මේ ග්‍රහ බල තත්වය අනුව ඊටාම සුවිශේෂී සුබඵල අතිශය සුබඵලදායක ගතියක් උරුම වීමේ හැකියාවක් පවා ගෙනත් දීමේ
හැකියාවක් මේ ග්‍රහයන් සතුව තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමුකෝ කටක ලග්නකාරයෙක්ගේ ලග්නාධිපති චන්ද්‍රයා 12 වෙනි රාහුත් එක්ක ඉන්නවා. ලග්නේ කුජ ඉන්නවා. 11 වෙනි සෙනසුරු ඉන්නවා. ඒ කියන්නේ මේ චන්ද්‍රයා ලග්නාධිපති හිර වෙලා ඉන්නවා මේ කුජටයි සෙනසුන්ටයි අතරමැද. එතකොට ඔබට මේ වගේ අවස්ථාවක මේ චන්ද්‍රයාගේ හරි රාහුගේ හරි දසා කාලයක් යනවා නම් ඔබට සමහර විට මේ දැන් එයාට චන්ද්‍රයාගෙනුත් ගත්තොත් 10 වෙනි සෙනසුරු යන්නේ. එතකොට ඔහුට මේක අසුබයි. මොකද ඔහුට සාපේක්ෂව ඔහුට ගිහිලා තියෙන දුර්වල වෙච්ච චන්ද්‍රයාගේ හා රාහුගේ දසා කාලයක තමයි මේ අසුබ සෙනසුරුගේ ගෝචරය සිදුවෙන්නේ. එවිට බන්ධනාගාරගත වීමක් එහෙම නැත්නම් විදේශගත වෙලා දුක්ඛිත තත්වයක් උරුම වීමක් වගේ දෙයක් ඇති කරන්න පුළුවන්. බලන්න ඒ ඔහුට ගත වෙච්ච නරක දසා නිසා තමයි ඒ උරුමේ උනේ. දැන් කෙනෙක්ට ඊටාම සුභාකාරයෙන් සිටි කටක ලග්න කරුවෙකුට සඳුගේ මහ දසාවක් වගේ යනවා නම් ඔහුට මේ අෂ්ටම සෙනසුරුගේ අපලයක් ගියත් ඔහුට මේ විශාල රොතරයිජයක් වගේ ලැබිලා ඒ සුබ වරප්‍රසාද භුක්ති විඳීමේ භාගයක් ලැබෙනවා. මේ අනුව ඔබට යන මහ දසා අතුරු දසා වල ඒ තත්වයේ බලයත් ඔබගේ වාසනාවන්ත බවත් පෙර පිනටත් යටත්ව තමයි මේ සෙනසුරු මාරුවේ ඵල උදා කරන බවක් මේ කියන්නේ. ඒක අවබෝධ කර ගන්න ඕනේ. එතකොට දැන් ගොඩක් දෙනෙක් වර්තමාන ජ්‍යොතිෂවේදීන් ලග්නෙට තමයි පලාපල කියන්නේ. මිථුන ලග්නයට ඔන්න කොහොමද? කටක ලග්නකාරයෙක් නම් ඔබට කොහොමද? සිංහ ලග්නකාරයෙක් නම් ඔබට කොහොමද? මේ විදිහට අහන එක ඇත්තටම කිසිම තේරුමක් නැහැ නේද කියලා ඔබ කල්පනා කරලා බලන්න. සාමාන්‍ය ලංකාවේ ජනග්‍රහණයක් ගත්තොත් එක් ලග්නයකින් ඉන්නවා මිලියන 22 බෙදුවාම ලක්ෂ 18කුත් 33000ක් විතර ප්‍රමාණයක් ඉන්නවා එක ලග්නයකින්. මේ වගේ ලග්නයකට පලාපල කීම මොනතරම් අශාස්ත්‍රීයද? මෙතන ඉන්නවා මහා ධන කුවේරයෝ ඉන්නවා. ඒ වගේම හොර මැර කට්ටියත් ඉන්න පුළුවන්. සාමාන්‍ය ජීවිත ගත කරන අය දුගීන් ඉන්න පුළුවන්. සාමාන්‍ය මධ්‍යම පාන්තික ධනවතුන් ඉන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඒ වගේම හිරගත වෙලා ඉන්න අය විදේශගත වෙලා ඉන්න බොහොම දෙනෙක් ලක්ෂ 18කුත් 33000ක් කියන්නේ එසේ මෙසේ ප්‍රමාණයක් නෙමෙයි. අමතක කරන්න එපා ලක්ෂ 18ක් කියන මොනතරම් විශාල ප්‍රමාණයක්ද? කොයි විදියට මොන දේ කිව්වොත් මේ ලක්ෂ 18යි 33000ට ඒක යම් කොටසකට හරියනවා. ඒක වගේම මේක ශාස්ත්‍රීය බවකුත් නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට මේක හරිම කොමන් ප්‍රෙඩික්ෂන් එකක් විතරයි. සත්‍ය මොන වුණත් මොන දේ වුණත් නිකන් ග්‍රහයන් විශ්වාස කරන අයට හිත හදා ගන්න නම් හොඳයි මේ වගේ පලාපලයක් අහන එක. දැන් ඔබට වැටෙනවා ඇති ලග්නෙට හුදෙක්ම මේ හොඳ හෝ නරක බව කීම මොනතරම් පොදුද අශාස්ත්‍රීයද කියලා. ඒ වගේම මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අන්තිමට නිකුත් වෙච්ච කටක ලග්න කරුවාගේ පලාපල විස්තරය කියද්දී සමහර දෙනා තදින් දෝෂාරෝපණය කරලා තිබුණා. නමුත් ලග්නයට පලාපල කියන වර්තමාන ඉන්දියානු ජ්‍යොතිෂවේදීන් පවා කියලා තියෙනවා ලග්නයෙන් 9 වෙනි සෙනසුරාගේ ගෝචර ඔබගේ 9 වෙනිට සෙනසුරා එන්නේ කටක ලග්නයට. ඒ ඊටාම අගුණ බව එල්.ආර්. චෞධරි අති විශිෂ්ට හොඳම වෛදික දෛවඥයෙක් විශාල මානේ ග්‍රන්ථ කීපයක්ම ලියපු. ඔහු ලියලා තියෙනවා Saturn Friend of Foy කියලා පොතක්. ඒකේ කෙලින්ම කියලා තියෙනවා ලග්නෙන් පවා ලග්නෙන් 9 වෙනි පවා සෙනසුරුගේ ගෝචරයේ සතුරන්ගේ කරදර පිළිගැනීම අඩු වියාම අපරාධ නඩු හෝ දඬුවම් වලට යටත් වීම රෝග ගමන් සතුරුකම් ඒ වගේම මුදල් අහිමිවීම සාර්ථක උත්සාහයන් දුක හා අසතුට ඒ වගේම පියාගේ සෞඛ්‍ය තත්ත්වේ නරක අතට හැරීම හෝ පියාට මරණයට පවා හේතු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දී ලංකාවේ දෛවඥයෝ කියන්නේ කොහොමද අපි හැටියටම විශ්වාස කරන්නේ? ඒ වගේම මේ ගෝචරය බලන්න ඕන ඔබේ උප්පත්ති හන්දනේ සඳු සිටි තැන අනුව. ඔබට කොහොමද මේක බලපාන්නේ කියලා සමහරට ස්ථාන 3ක් තියෙනවා. ඒ ස්ථාන 3 සුබයි. එවිට ඔබට සුබ වල දැක්විය හැකි මේ සෙනසුරුගේ මාරුවේ. ඇත්තෙන්ම මෙතනදී මේ කටක ලග්න කරුවට සිදුවන දේ වෙන්නේ මේ 8 වෙන්නේ සිටි සෙනසුරා 9 වෙන්නට යනවා ලග්නයට සාපේක්ෂව ගත්තොත් ඒ 8 වෙන්නේ තිබුණ අර දුෂ්ට කෂ්ට ඵල යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒ වුණාට ඒවා තවදුරටත් පවතිනවා. දැන් සියල් සිරින් සපිරි ඊටාම සෞභාග්‍යමත් කාලයකට යනවා කියලා අන්ධ විශ්වාසික සිටීම බොහොම භයානක තත්වයක් මේ අනුව. ඒ තත්ත්වයට අවබෝධ කරගන්න මෙතනදී අවසාන වශයෙන් කෙනෙක් චෝදනා කරලා තිබුණා කොලයක් බලාගෙන පිස්සු කියවනවා කියලා. ඒකට කියන්න තියෙන්නේ මේ පලාපල ගුණ කරද්දී එක මිනිහෙක්ට හරි එක ගෑණියෙක්ට හරි කියන දෙයක් නෙමෙයිනේ මේක. මේක විශාල පරාසයක මිලියන ගානක මිනිස්සුන්ට කියන දෙයක්. සමහර වෙලාවට මේක නම් දහස් ගණන් යහන්නේ. ඒ වගේ පරාසයකට කියද්දී එක මිනිසෙක්ට කියනවා වගේ සුළුවට ගන්න බෑ. රටක සමස්ත ජනතාවකට පුරෝකථනයක් කරද්දී ආවට ගියාට හිතට එන හිතලු කියෝ ඉන්නත් බෑනේ. සමස්තයක් ගැන කතා වෙද්දී.
ඒ වගේම ශාස්ත්‍රීය වෙන්නත් ඕනේ. ඒ වුණාම ලග්නයට සාපේක්ෂව මේ ග්‍රහය සෙනසුරා මාරක ග්‍රහයක්ද? යෝගකාරයෙක්ද? සුබඵල උදා කරනවාද? ඒ වගේම මේ චන්ද්‍ර ලග්නය බලන්න ඕනේ. ඔබගේ චන්ද්‍ර ලග්නයට සාපේක්ෂව ඔබ ස්ථිර චන්ද්‍ර ලග්නයක් හිමි කෙනෙක්ද? චර චන්ද්‍ර ලග්නයක් හිමි කෙනෙක්ද? උභය චන්ද්‍ර ලග්නයක් හිමි කෙනෙක්ද? මේ ආකාරයෙන් හිතලා මේ ලග්නකාරයාට කොයි විදිහට ඵලයක් උදා කරන්න පුළුවන්ද මේ සෙනසුරුගේ ගෝචරය කියලා හිතලා බොහොම සියුම්ම කල්පනා කරලා තමයි මේ පලාපල ගොනු කරන්නේ. ආවට ගියාට මේක ගොනු කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි ශාස්ත්‍රීය වෙන්නත් ඕනේ. එහෙම පුරෝකථනයක් කරද්දී මගේම වචන වලින් මම ලියපු දෙයක් මට අමතක වෙන තැන් බලාගෙන සමහර අවස්ථාවල කියවන්න වෙනවා. ඒක මට පිළිගන්න වෙනවා. කොහොමවත් ඔයගොල්ලන් හැමෝම දාපු කමෙන්ට් වලට බොහොම ස්තුතියි. ඉදිරියටත් ඒ වගේ කමෙන්ට් දක්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. හරි. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරනවා මෙම වීඩියෝ ෂෙයා කරන්න. අනිත් වීඩියෝ වගේ නෙමෙයි මම එක විශේෂයෙන් ඉල්ලනවා මේ මිත්‍යා මතින් මිදිය යුතු කාලය ලැබිලා ඇති බව මතක් කරනවා. හොඳයි. එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි.